අදම ඔයාලට අනුතුරු අඟවනවා. ඔයාගේ මුණේ තියෙන කුරුල්ලෑවක් පිරුකුවොත් ඒක ඔයාගේ ජීවිතේට පාව බලපාන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද? අයිබෝන් මම වෛද්‍ය දිලීප. ඔයාට කුරුල්ලක් ආව මේක මිරිකන් හිතනව නේද? ඒත් මේ නරක පුරුද්ද ඔයාට කොච්චර බලපානද කියලා ඔයා දන්නවද? විශේෂයෙන් ඔයා දන්නවද මේ ඩේන්ජර් ට්‍රයැන්ගල් ඒරියා එක තියෙන පිම්පල්ස් මිරිකුවොත් ඔයාට වෙන්න පුළුවන් අනතුර මොකක්ද කියලා? ඒකෙන් ඔයාගේ ජීවිතේට පාව අනතුරක් වෙන්න පුළුවන්. මේ ඩේන්ජර් ට්‍රයැන්ගල් එකට ඇතුළත් වෙන්නේ අපේ මොළයට බ්ලඩ් සප්ලයි කරන බ්ලඩ් වෙසල්ස් මේ ආසන්නෙන් ගමන් කරනවා. මේ ඩේන්ජර් ට්‍රයැන්ගල් එකට ඇතුළත් වෙන්නේ නාසයේ කෙළවර ඉඳන් මුඛයේ දෙපැත්තේ කෙළවර දක්වා මේ ත්‍රිකෝණාකාර ඒරියා එක. මේ ඩේන්ජර් ට්‍රයැන්ගල් එකේ තියෙන රුධිර නාලිකා කෙලිම මොළේ සම සම්බන්ධ වෙනවා. ඉතින් ඔයා කුරුල්ලයක් පිටිකනකොට එයින් ස්ප්‍රෙඩ් වෙන බැක්ටීරියා සාධනයක් මේ බ්ලඩ් වෙසල්ට ඇතුළට වෙලා මොළේ දක්වා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මේ මගේ කලාතුරකින් මිනින්ජයිටිස් නැත්නම් බ්‍රේන් ඇබ්සස් වගේ දෙයක් ඇති වෙන්න උනත් පුළුවන්. ඉතින් කුරුල්ලයක් දැක්කම ඒක මිරිකන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන. කුරුල්ලයක් මිරිකීම නිසා ඒ ඇති වෙන අනතුරට අමතරව ඔබ කුරුල්ලයක් ප්‍රෙස් කරාම ඒකේ තියෙන සෙරව ස්ප්‍රෙඩ් වෙන නිසා වටේ තියෙන සෙල් ගන්ධිත් ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන්. ඒකෙන් කුරුල්ලය වැඩි වීමත් කැරල් මතුවීමත් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා කුරුල්ලයක් දැක්කම ඒක ඩැමේජ් කරන එක නවත්තන්න ඕන. ඒ සඳහා හොඳ ට්‍රීට්මන්ට් එකට යොමු වෙන්න. සරල ප්‍රතිකාර වලින් අපිට කුරුල්ල සම්පූර්ණ නිෂ්ඨාව සනීප කරන්න පුළුවන්. ඒ නිසා බනව අවධානමක් ගන්න නැතුව හරි වෛද්‍යවරයෙක් හම් වෙලා කුරුල්ලයට නිෂ්ඨාව ප්‍රතිකාර කරගන්න.